ඔයාලා හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා අදත් එකතු වෙන්නේ තවත් සුන්දර ස්වභාව ධර්මයත් එක්ක බඳුණු චාරිකාවක් එක්ක. ඉතින් මේ ගමන අපි යන්නේ මම යන්නේ තනියම නෙවෙයි. අද අපේ පොඩි නඩයක් ඉන්නවා. ඉතින් මම එයාලවත් ඔයාලට අඳුනලා දෙන්නම්. අපි ගමන පටන් ගත්තේ උදේ 6යි කාලට විතර වත් එකකින්. ඒකල අපි හුළුගඟ ටවුන් එකට ආවා මහනුවර දිස්ත්‍රික්කයේ පිටලා තියෙන. ඉතින් හුළුගඟේ ඉඳලා දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ රත්නතැන්න කියන තැනට. ඉතින් රත්නතැන්නෙන් තමයි අපි ගමන ආරම්භ කරන්නේ. මගක් ගිහිල්ලා මම ඔයාලට අඳුන්ලා දෙන්නම් කවුද අපිත් එක්කද යන්නේ කියලා සහ මේ රත්නතැන්න කියන ප්‍රදේශයේ මොකද්ද විශේෂත්වය කියන එක පොඩ්ඩක් අපි කතා කරලා ඉන්නම්. රත්නතැන්න කියන එක මැණික් ගත්ත තැනක් කියලා තමයි කියන්නේ රත්න. ඉතින් මේ මැණික් අරගෙන තියෙන්නේ අපේ හෙළ ඉතිහාසයේ අපි ගොඩක් කට්ටිය කතා කරන රාවණා රජතුමා. ඉතින් සුවිශේෂී ඉතිහාසයකට හිමිකම් කියන තැනක් තමයි මේ නම හැදිලා තියෙන්නේ. ඒකත් එක්ක රත්නතැන්න. ඉතින් මෙතනින් තමයි අපි ගමන ආරම්භ කරේ. මගට ගිහිල්ලා මේ යන්නේ කොහෙටද? සහ අපිත් එක්ක කවුද යන්නේ? මේ තියෙන ජෛව විවිධත්වය පරිසර පත්තියේ තියෙන වැදගත්කම ඒවත් එක්ක අපි කතා කරමු. සුන්දර දසුන් පෙළක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න අපිට පුළුවන් කියලා හිතනවා. අපි යමු ඉස්සරහට. ජය වේවා. ගයිස් අපි අපේ ගමනේ ටික දුරක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙන්න ඉන්න අපිත් එක්ක යන නඩය. මෙයා තමයි අපේ මග පෙන්නන්න. ඔයාලටත් මේ ඒරියා එකේ එනවා නම් සම්බන්ධ කරගන්න හොඳ පුද්ගලෙක් නවරත්න මහත්තයා. ඒ වගේම සන්දූප කුමාරට වතුර දිබා වැඩියලා කුමාරව නම් ඔයාලා කලින් දැක්ක මං හිතන්නේ පල්ලෙහාදිත්. ඉතින් අපි මේ යන්නේ නකල් සක්ෂිතයත් එක්ක තියෙන ගොම්බානියාව කන්ද. ඉතින් මෙතන තමයි අපිට අන්තිමට වතුර ලබා ගන්න තියෙන වෝටර් සෝස් එක. ඉතින් මෙතනින් එහාට අපිට කොහෙවත් මේ කන්ද උඩදී වතුර සැපයුමක් නැහැ. ඉතින් මෙතනින් මතක තියාගන්න වතුර පුරව ගන්න. මෙතනින් ඔයාලට පේන ඇති මීදුමෙන් පිරිච්ච කන්දකට තමයි අපි නගින්න හදන්නේ. ඉතින් මේ සෝභාදා මේ සුන්දරත්වයත් එක්ක ඔයාලත් එක්ක උඩදී හම්බෙමු. අපි යමු ඉස්සරහට. ගයිස් අපි ගොඩක් වාසනාවන්තයි. හිතුවට වැඩිය අපි හිතුවේ මිස්ට් එකත් එක්ක පොඩි පින්නක් ගියා පහළදී අපි හිතුවේ ලස්සන view එකක් දකින්න බැරි වෙයි කියලා. නමුත් ඔයාලගේ වාසනාවට මගේ වාසනාවට ඔයාලට සුන්දරත්වය පෙන්වන්න මට පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ සුන්දරත්වය මම පෙන්වන මේ කැමරා කාචයෙන් පෙන්වන වීඩියෝ වෙන්නේ නෙවෙයි. සියසින් දකින්න ඔයාලට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාව උදා කරලා දෙන්න අපිට වෙන සම්සමුදනා. ඉතින් ඔයාලා කැමති නම් අපිත් එක්ක කවර් කරන්න. ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම අපේ contact details දානවා. ඔයාලා උදේ වෙලාවක අපිව contact කරගන්න පුළුවන්. එතකොට ඔයාලට අපිත් එක්ක මේ සුන්දර පරිසරයේ සුබදහම ඒ වගේම වෙන ඉතිහාසයත් එක්ක බැඳෙන පුරාවිද්‍යාත්මක ස්ථාන ඒ වගේම මේ වෙනකොට මිනිස්සු අතරට ගිහිල්ලා නැති සුන්දර ස්ථාන හොයාගෙන ඉතින් ඒවත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන්. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න. මේ දැන් අපි යන්නේ
ගොම්බානියාව කියන නගර සංස්කෘතිය ආශ්‍රිතව පිටලා තියෙන සුන්දර කන්දක ඒ විචිත්‍රත්වය සබාධමේ සුන්දරත්වය ඔයාලට අරගෙන එන්න. හයික් එක අපිට හම්බෙන සෙකන්ඩ් ස්ටෙප් එකට අපි ඇවිල්ලා තියෙන්නේ ගැප් එක වැඩි කොටස. ඉතින් ගැප් එක වැඩි කියන්නේ අපිට ෆොරස්ට් කැනපි එක හම්බෙලා තියෙන්නේ. දැන් අපි ෆොරස්ට් කැනපි එකට ඇතුල් වෙලා ඉන්නේ. මේ හැරෙන් නම් තියෙන්නේ බටපඳුරු. ඉතින් ස්ටික් එකකුත් හොයාගත්තා. නගින්න ලේසි වෙන්නත් එක්ක. ඉතින් අපි යමු ටිකෙන් ටික උඩට. මේ ෆොරස්ට් කැනපි එක ඉවර වෙලා පීක් එක උඩට ගියපුවම තමයි අපිට ඒ වටේ තියෙන view එක සුන්දරත්වය බලන්න පුළුවන් ඉන්නේ. හිමින් අපි උඩට යන ගමන් ඉන්නේ. උඩට ගිහිල්ලා උඩදී හම්බෙමු. guys ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලට පේන්නේ නැති අපි මේ අන්තිම කොටසේ ඉන්නේ. වටේම සුදු පාටයි. ගොම්බානියාව කියන ගොම්මන පිරුණ තැන. ඉතින් වටේම මීදුම පිරලා තියෙන්නේ. ඔයාලට සුදු පාටට පේන්නේ. වටේ කිසිම දෙයක් පේන්නේ නැහැ. මීදුම පිරලා තියෙන්නේ. කන්දේ නමට ගැළපෙන විදිහට පරිසරය සකස් වෙලා තියෙනවා. ඉතින් අපි යමු ටිකෙන් ටික උඩ නගින ගමන් ඉන්නේ ගොම්බානියාවේ ඒ අපූර්වත්වය නරඹන්න.
ගයිස් අපි වැස්සකට කොටු වුණා. ඔයාලට පේනවා ඇති. වටේ මුකුත් පේන්නේ නැහැ. හොඳටම වහිනවා. ඉතින් දැන් අපි පල්ලම් පහින්න පටන් ගන්න තියෙන්නේ. එහෙනම් ජය වේවා.